හදිසියෙන් ඔයාලට වීඩියෝ එකක් ගේන්න හැදුවත් සුරතල් සතුන් හදන ඔයාලව අනිවාර්යෙන් දැනුවත් කරන්න ඕනේ නිසා. පහුගිය දවස්වල ලංකාවට වෙලා තිබ්බ ප්‍රශ්නත් එක්ක අපි ගිය දවස්වල ගොඩක් සත්තු මුදවා ගැනීමේ මෙහෙයුම් වගේම ආධාර බෙදා දීමේ මෙහෙයුම් වල අපි නිරත වුණා. ඉතින් මේ ගංවතුර තත්ත්වය අඩුවීමත් එක්කම අපිට තියෙන තව ගැටලුවක් තමයි අපේ මේ සුරතල් සත්තුන්ට කෑම හිඟතාවයක් වෙන්න පුළුවන්. ඉතින් අපි තීරණය කරා පහුගිය දවස්වල කරා වගේම මේ වෙනුවෙනුත් එක ක්‍රමයක් හදාගෙන එන්න අපේ සුරතල් සත්තු වෙනුවෙන්ම. වව්පෙට් අපි තීරණය කරලා තියෙනවා මේ විපතටපත් සුරතල් සතුන්ට වියලි ආහාර නොමිලේ ලබා දෙන්න. ඉතින් මේ වැඩපිළිවෙල ගැන අපි පෙන්වන්නම් කොහොමද වෙන්නේ කියලා. ඉතින් මේ වියලි ආහාර බෙදා දෙන්න 4 වෙනිදා අපි කොළඹවට එනවා. ඒකෙදි මුල්ලේරියාව, හිබුටාන, තලංගම, ගොතටුව, කොටිකාවත්ත, කොළොන්නාව යන ප්‍රදේශවලට අපි යනවා වගේම 5 වෙනිදා අපි රණාල, කඩුවෙල, අතුරුගිරිය, මාලබේ, හෝකන්දර, ඔරුවල යන ප්‍රදේශවලට යනවා. ඒ වගේම 6 වෙනිදා අපි පාදුක්ක, හංවැල්ල, පහත්ගම, තල්දුව, අවිස්සාවේල්ල, රුවන්වැල්ල, යටියන්තොට, කරවනැල්ල, අඟුරුවැල්ල, කන්නතොටට වෙනකම්ම අපේ මේ සහන යාත්‍රා ටික එළියට යනවා. අපි අපේ ගමන් මාර්ගය ඔයාලට මෙතන කියලා තියෙනවා. ඒ වගේම මේ අවශ්‍යතාවය ඕගලන්ට කාට හරි තියෙනවා නම් නැත්නම් ඔයාලගේ යාළුවෙක් වෙන්න පුළුවන්, හිතවතෙක් වෙන්න පුළුවන්, කවුරු හරි ඉන්නවා නම් මේ අපේ දාලා තියෙන නම්බර්ස් හරහා WhatsApp අපිව සම්බන්ධ කරගන්න. ඒ වගේම ඔයාලගේ ලොකේෂන් එක මේ WhatsApp එක හරහාම අපිට යවලා ඔයාලගේ අවශ්‍යතාවයට අවශ්‍ය විදිහට මේ දේවල් අනිවාර්යෙන් ලබා ගන්න. ඉතින් මේ අවශ්‍ය කරන දේවල් අපි ගාව ඇති වෙන්න තියෙනවා. ඉතින් මේ දේවල් අපිට බෙදා දෙන්න ඔයාලා මේ වීඩියෝ එක ෂෙයා කරලා අපිට සහයෝගයක් දෙන්න.